ආදරණීය යාළුවෝ හැමදෙනාවම හරි ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් යාපනයේ ට්‍රිප් එකේ දෙවෙනි දවස අපි මොකද කරේ කොහෙද ගියේ කියලා. ඉතින් බලන්නකෝ හරිම ලස්සන වටපිටාවක්. ඉර පායන ගමන් තමයි තියෙන්නේ. දැන් වෙලාව උදේ 6:00ට විතර ඇති. උදේ කෑම කාලා එහෙම අපි හොටෙල් එකෙන් පිටත් වුණා අපේ ගමනේ විශේෂම තැනට යන්න. එහෙනම් මාත් එක්ක යමු අපි ඊළඟට බලන්න යන තැනට. යාපනයේ නගරේ ඉඳන් වේලනයි මුහුදු මාර්ගයයි පුංගුරුතිව් මුහුදු මාර්ගයත් හරහා ඉතාමත් දුෂ්කර මාර්ගයක තමයි අපේ අද දවසේ මේ ගමන ආරම්භ වුණේ. මිනිත්තු 40ක කාලයකින් පස්සේ අපිට මේ දැන් හමු වුණේ KKD ජැටිය. ඉතින් ගොඩාක් ප්‍රසිද්ධ මේ KKD ජැටිය දිගු නම තමයි කුරිකට්ඩුවන් ජැටිය. මේ ජැටිය කිලෝමීටර භාගයක් දිගයි. දැන් වෙලාව උදේ 7යි කාලයි. අපි මේ විදිහට පැය එකමාරක් වගේ පොලිමේ ඉන්න වුණා. ඒ වගේම තමයි මේ KKD ජැටියෙන්ම තමයි ඩෙල්ෆ් දූපත බලන්නත් යන්න තියෙන්නේ. අද අපි එතනට නම් නෙමේ මේ යන්නේ. අපි අපේ වාරයේදී මෙතනින් ටිකට් එකත් අරගෙන අපිට වෙන්නුණු බෝට්ටුවට යන ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම මෙතන සේෆ්ටි ජැකට් දාගන්න බෝට්ටුවට නගින්න තියෙන වැඩ ටික ගොඩාක් ඉක්මනින් අපිට කරගන්න වෙනවා. ගොඩක් පරිස්සමින් ඒ වැඩ ටික කරගන්න ඕනේ. මොකද මෙතන හරිම කාර්යබහුල තැනක්. 8:45 වගේ වෙද්දි තමයි අපි බෝට්ටුවට මේ නගින්න හදන්නේ. මේ වගේ පොදු ස්ථානයකට ආවහම විනයක් ඇතිව ඉවසීමෙන් අපේ අවස්ථාව වෙනකන් අපි ඉන්න ඕනේ. මට ඒක කියන්න ඕනි කියලා හිතුනේ අපිට පත්වෙන්න වුණ අපහසුතාවය නිසා. පුදුම සෙනගක් තමයි මේ පුංචි බෝට්ටුවට පිරෙව්වේ. මේ වගේ පොදු ප්‍රවාහනය භාවිතා කරන අවස්ථාවල අපි ඕන දෙයකට ඔට්ටු වෙන්න ඕනනේ. ඒ නිසා ඒ දේවල් අමතක කරලා මේ අවස්ථාව විඳිමු. හරිම ලස්සන මුහුදු තීරයක් තමයි තියෙන්නේ. නිල් පාට මුහුදු ජලය හරිම අමුතුම හැඟීමක්. අපේ කට්ටියත් මේ විදිහට තමයි යන්නේ. හරිම විනෝදයි. ඔයාලත් බලන්නකෝ. ඔන්න ඈතින් පේනවා අපි ආව දූපත.
බහින ගමන් තමයි ඉන්නේ. මම මේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා අවසාන වෙනකන් හිටියා. මගේ YouTube channel එක බලන නැන්ද කෙනෙකුත් මට මෙතනදි දැකලා කතා කරා. මට හරිම පුදුම හිතුණා. ගොඩාක් පුංචි channel එකක් වුණත් මාව අඳුරගෙන කතා කරපු එක ගැන. thank you කතා කරාට ඔයාට. ඉතින් මේ විදිහට හරිම ඉක්මනින් මෙතන වැඩ ටික කරගන්න ඕනේ. ආයිමත් මං ඔයාට එක කිව්වේ මට ගොඩාක් එක දැනුණු දෙයක් නිසා. හරියටම පැය කාලක් ගියා බෝට්ටුවෙන් එන්න අපිට. දැන් වෙලාව උදේ 9යි. 1986 දී LTTන් පන්සලට ආහාර ගෙන බෝට්ටුවකට බෝම්බ දාලා විහාරයට එන ජැටිය පුපුරවා හැරලා තියෙනවා. අපි මේ ඇවිත් ඉන්නේ නාගදීපේට. බුද්ධත්වයට පත්වීමෙන් වසර 5කට පසුව බුදුන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ මේ ස්ථානයට. බුදු හිමියන් මෙතනට වැඩම කළේ චූලෝදර මහෝදර කියන නාග රජවරුන් දෙදෙනා අතර මැණික් සහිත සිංහාසනයකට ඇති වුණ ආරවුලක් විසඳන්න. බුදු හිමියන් වැඩි අවස්ථාවේදී නාග රජවරුන් දෙදෙනා සටනට සූදානම් වෙන බව දැකපු බුදු හිමියන් ඉරිදි බලයෙන් අහසේ ප්‍රාතිහාර්ය පෑවා. ඒ අවස්ථාව දැකපු නාගයින් සතුටට වගේම මවිතයට පත් වෙලා තියෙනවා. එකමුතුකම සහ සමගිය, මෙත්තාව, අනුකම්පාවේ ධර්මයේ දේශනාවට සවන් දීමෙන් පස්සේ නාග රජවරුන් දෙදෙනා අධික විශ්වාසයෙන් බුදුන් වහන්සේට උපහාර දැක්වුවා. ඒ අවස්ථාවේදීම මැණික් පුටුව බුදු හිමියන්ට පූජා කිරීම සිදු කරලා තියෙනවා. මේ නාගයින් දෙදෙනාම බුදුන් සරණ ගියා. ඒ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ කාලේ කැලණියේ පාලකයා වුණේ නාගරජ මණියක්කිත රජු. බුදු හිමියන්ගෙන් කරුණාවෙන් සංවේගයට පත් වෙලා ආරවුල සමතේකට පත් කරන්න කියලා ස්තුතිවන්ත වෙලා තියෙනවා. මණියක්කිත රජු තව තවත් බුදු හිමියන් වන්දනාමාන කිරීම සඳහා කුමක් හෝ සිහිවටනයක් ඉල්ලලා සිටි අවස්ථාවේදී එහි ප්‍රතිඵලයක් විදිහට බුදුන් වහන්සේ ඔහුට සිංහාසනය ලබා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය නිසා තමයි හැම දිනාටම මේ නාගදීපය විශේෂ ස්ථානයක් වෙන්නේ. දේවානම්පියතිස්ස රජු සහ දුටුගැමුණු රජුගේ කාලවලදී මේ නාගදීප විහාරය ප්‍රතිසංස්කරණය කරලා පූජනීය ස්ථානයක් බවට පත් කරලා තියෙනවා. 1958 කෝලාහලයේ අතරතුර බෝට්ටු වලින් ඇවිල්ලා දෙමළ මැරකල්ලි බුරුමයෙන් පරිත්‍යාග කරපු රන්නාලේපිත බුද්ධ ප්‍රතිමාවක් ඇතුළු දේවාලයේ කොටස් බොහෝමයක් විනාශ කරලා තියෙනවා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමාවේ හිස වෙන් කරලා අත් වෙන් කරලා මුහුදට විසි කරලා තියෙනවා. ඒ වගේම ස්තූපයේ ඩයිනමයිට් භාවිතයෙන් පුපුරවා හැරලා තියෙනවා. නිතර එල්ල වුණ තර්ජන හේතුවෙන් පන්සලට හමුදා ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රහාරවලදී ශ්‍රේෂ්ඨ භික්ෂූන් සඳහා බංකරයක් ඉදි කරලා දීලා තියෙනවා. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවක් නවාතැන් ගැනීමට හැකියාවරින් මේ විහාරය සංවර්ධනය ආරම්භුණා. අපි පැයක කාලයක් පන්සලේ ගත කරලා ත්‍රිවිල් එකකින් කෝවිලට ආවා. දැන් වෙලාව උදේ 10යි. ඇතුළත කිසිම දෙයක් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඇතුළත හරිම ලස්සනයි. මේ තියෙන්නේ නාගපෝෂණී අම්මාන් කෝවිල. නයනතු දූපතේ පෝක් බොක්කේ තියෙන හින්දු කෝවිලක් වුණු මේ තැන පාර්වතී සහ ශිව වෙනුවෙන් කැප කරපු කෝවිලක්. මේ ස්ථානය යාපනයේ දෙමළ ජනතාවට විශේෂ සංකේතයක්.
රාත්‍රියක් මෙතන අපි ගත කරලා දේවාලයේ අසල ජැටියට ආපසු යන ගමන් තමයි ඉන්නේ. මෙතනත් අපේ වාරේනකම් පැය භාගයක් වගේ ඉන්න වුණා. හරිම ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න ගමන් විනාඩි 15ක් තදව්වේ දවල් 12ටත් ළඟයි දැන්. අපි ආයෙමත් KKD ජැටියට ආවා. භාගයක් ජැටිය දුර අපි ත්‍රීවිල් එකකින් තමයි ආවේ. අවුව නිසා හරිම මහන්සි. දැන් වෙලාව දවල් 1යි. අපි මේ ඇවිත් ඉන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකයට. හවස 4 වගේ වෙනකොට කට්ටියටම නාන්න ඕනි කියපු නිසා ලස්සන බීච් එකකට ආවා. ඉතින් බලන්නකෝ මෙතන කොච්චර ලස්සනද කියලා. රෑ කෑම විදිහට යාපනයේ කෑම වල රස බලන්න අපි අමතක කරේ නෑ. එහෙනම් ජැෆ්න ටුවර් එකේ 3 වෙනි දවස් අපි මොකද කරේ කියලා බලන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ආදරෙයි.